දැන් ඇවිල්ලා ණයකරා දිය ඇල්ල බලන්න යන්නේ. නලගනද? ණයකරා නෙමෙයි නලගන සෝරි. නලගන ඇල්ල බලන්න යන්නේ. පොඩ්ඩක් වැහි පොත ගහනවා. අර දාතල්ලක ඉන්නේ අර. දැල්ලක ආතල්ලක ඉන්නේ. නලගනනේ. නලගන ඇල්ල බලන්න යන්නේ. ලස්සනයි වගේ හැබැයි පොඩි වැහි පොදක් යනකොට යත් අද කරා වැස්ස. හැබැයි මේකෙත් 아무තු ආතල්ලයක් තියෙන නිසා ඉතින් එච්චර අවුලක් නැහැ. මේකෙත් පොඩි ආතල් එකක් කික්කයක් තියෙනවා. වැස්සට තිබුණේ මම ඔයාලට බඩුව පෙන්නන්න බලන්න. මාර වාව් සීන් එකක් තියෙන්නේ. මාරම වාව්. දැල් එක බයේ ඉන්නේ. දැන් බයේ ඉන්නේ. කූඩැල්ලෝ. දැන් අපේ මල්ලිගෙත් කූඩැල්ලෙක් එල්ලුණා. මගේ සපත්තුවේ ඉඳලා ගැලෙව්වා. එයා බයේ ඉන්නේ. අවුලන්නේ කූඩැල්ලේ කෑවම තමයි ඒකේ ආතල්ලයක් තියෙන්නේ 아무තු. ඔව් කූඩැල්ලේ සාමාන්‍ය මේ වගේ තරකට ඇවිල්ලා කූඩැල්ලෙක් එල්ලුන්නේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ කියලා මං නම් විශ්වාස කරනවා. නැද්ද මේ ආශක්කේ? කූඩැල්ලෙක් මේ වගේ තරක ඇවිල්ලා එල්ලුන්නේ නැත්නම් නිකන් 아무තු අත්දැකීමක් ආතල්ලයක් නැද්ද? තියෙනවනේ අනිවාර්යෙන්. එච්චර ජාතක ගන්නවා ගෙලින්ම සුමාරි දැන් බයේ ඉන්නේ පට්ට විදියට. මම හිතන්නේ නලගන දිය ඇල්ලට ළඟයි. එක්තරා 아무තු ආතල්ලයක් මේක. එන්නේ ඇත්තටම ලස්සන පැත්තක් මේ දැන් වෙහි පොදක් තියෙනවා. පොදත් 아무තුම වෙනම රසයක් තියෙනවා වැස්සත් එක්ක. නමුත් මේ පොඩ්ඩක් පායලා තිබ්බනම් පොඩ්ඩක් බලන්න තිබ්බ මේ මාරම ලස්සනයි. කොහොමද? ඇත්තටම සුජිත් දිල්සන් සහ අපේ චූටියා ඉන්නේ. බයයි කියලා කරන්න දෙයක්වත් නැහැ පුතේ. සීන් එකේ ඉන්නේ මිස්ටර් ප්‍රසන්න ජයකොඩි. ඇටියෝ එන්න අම්මා නැති වුණොත් මගේ ජීවිතේ විනාසයි. එන්න. තත්තරන්. මේක නැති වුණොත් මගේ ජීවිතේ සුම්මා කියලා තමයි සීන් එකක් තියෙන්නේ. සීන් එකේ ඉන්නේ ප්‍රසන්නයි ඒවා JBL එක කරට ගන්නවා නම් අපි සින්දු කියනවා. එහෙමද නැද්ද බ්‍රදර්? සන්ග්ලාස් දෙකද දාලානේ සම්පේ. එසේ කවුද සාන් පුතානේ? සාන් පුතා. මේ සාන් පුතාත් එක්ක අදාවේ ඇත්තටම මේ අල්ලගන්න හරි අමාරු මිනිස්සෙක් මෙයා. අද ඉතින් මාර අමාරු රැපර් ගායකයෙක්. රැපර් කෙනෙක්. ගායකයෙකුත් දැරදි. ඇත්තටම මෙයාව අල්ලගත්තේ හරි අමාරුවෙන්. මෙයාත් එක්ක ඉඳ ලැබී මං හිතනවා අපි ලැබු භාග්‍යයක් දෝ කියලා හිතෙනවා. අපි බලමු ඉතින් භාග්‍යයක් දෝ කියලා. හරි තුන්දෙනාම ගන්න. ප්‍රසන්න ජයකොඩි ජයවීර මේ ඉන්නේ ඇවිල්ලා කටුනායක පොලිසියේ වැඩ්ඩා. කෙලින්ම චරිතයක් හොඳ කොල්ලෙක්. ඒක ආතල් ටිකට් කවුන්ටරේ මෙතන මං හිතන්නේ ටිකට් එකක් රුපියල් 50ක් වගේ පොඩි මුදලක් වෙන්නේ.